හෙලෝ ගයිස් ඕල්කොයින් සීසන් කියන වචනේ ක්‍රිප්ටෝ මාකට් එකේ හැමෝම යූස් කරනවා. ගොඩක් රීටේල් ට්‍රේඩර්ස්ලා BTC ඩොමිනන්ස් ඩවුන් වුනාම ඇල්ට් සීසන් කියලා කියනවා. ETH එක පම්පුනාම ඇල්ට් සීසන් කියලා කියනවා. මීම් කොයින්ස් පම්පුනාම ඇල්ට් සීසන් කියලා කියනවා. හැබැයි මේ හැම දෙයකම ඇත්ත මොකක්ද? ඇල්ට් සීසන් කියන්නේ සිංගල් චාර්ට් ඉවෙන්ට් එකක් නෙමෙයි. It's multi-layer capital rotation process එකක්. right? ඒ කියන්නේ මේ ඇල්ට් සීසන් කියලා කියන්නේ එක chart එකකින් අපිට තීරණයක් ගන්න පුළුවන් කමක් තියෙන ඉවෙන්ට් එකක් නෙමෙයි. එහෙම නැතුව ඒ වගේම තමයි මේකේ තියෙන්නේ multi layer. හරිද? multi layers capital rotation process එකක්. එතකොට මේ සල්ලි එකපාරට ගහෙන් ගෙඩියෙන්න වගේ ඉන්වෙස්ටර්ස්ලා ඇවිල්ලා ඕල්ඩ් කොයින්ස් වලට දාන්නේ නැහැ. ඒවා high risk asset විදිහට තමයි ගණන් ගන්නේ. right? ඒතර අද මේ වීඩියෝ එකේ prediction, emotion, hype ඔක්කොම පැත්තකට කරලා ඉන්ස්ටිටියුෂන්ස් ඇල්ට් සීසන් කන්ෆර්ම් කරන එක්සැක්ට් සිස්ටම් එක. හරිද? එක්සැක්ට් සිස්ටම් එක ඔයාලට මම පැහැදිලි කරලා දෙනවා. chart එකින් එක අරගෙන. right? එතකොට මේ වීඩියෝ එකේ ඔයාලට හම්බ වෙනවා charts ගොඩකින් ඇල්ට් සීසන් එක කන්ෆර්ම් කරගන්නේ කොහොමද කියන එක සහ ඇල්ට් සීසන් එක මට අනුව පටන් ගන්න දිනය. ඒ වගේම ඊට අමතරව ඔයාලා මට රික්වෙස්ට් එකක් කරලා තිබ්බා අපිට ඇල්ට් සීසන් එකේ බයි කරන්න පුළුවන් කොයින් සම්බන්ධව කියන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක මෙතැන් සිට අවසානය දක්වා බැලුවොත් ඔයාට කොයින්ස් හැම කැටගරිය එකකින්ම RWA කොයින්ස් පහක්, ඊට පස්සේ ඩීපින් කොයින් පහක්, ඒ වගේම AI කොයින් පහක්, ඒ වගේම මීම් සයිකල් එකට අදාළ කොයින්ස් පහක් වශයෙන් කොයින් 20ක් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් ඔයාට තැනින් තැන බලා ගන්න හම්බ වෙනවා. right? එතකොට ඔයා කිසිම පොයින්ට් එකක් මිස් නොකර තමයි බලන්න ඕන. මොකද එතකොට තමයි ඔයාට ඔය කොයින් 20 හම්බෙන්නේ. මම ඒ කොයින් 20 මේ එක් chart වල තැන් තැන් වල දාලා තියෙනවා. මම ඒ අදාළ chart එකට ගියන් පස්සේ ඒ කොයින් පහත් පෙන්නලා තමයි කතා කරගෙන යන්නේ. right? එතකොට ඔයා මෙතෙන් සිට මේ වීඩියෝ එක මිස් කරන්න නැතුව බැලුවොත් තමයි ඔය කොයින් 20 ඔයාට හම්බෙන්නේ. එහෙනම් හැමෝම ලයික් එකක් දාලා මුලින්ම ෂෙයා පාරක් දාලා වීඩියෝ එක බලන්න සෙට් වෙමු එහෙනම්. right? එහෙනම් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ money never jump directly into risk asset. කියන්නේ සල්ලි එකපාර jump වෙන්නේ නැහැ මේ risk asset වලට. right? capital always. ඒ කියන්නේ capital එක හැමතිස්සෙම move වෙන්නේ setup by setup. හරිද? එතකොට අපි මේක explain කරගන්න ඕනේ. ඔන්න ඔය විදිහට setup by setup. කොහොමද මේ සල්ලි එකින් එක මේ assets වලට ඇවිල්ලා අවසානයේදී alt season එක එන්නේ කියන එක. first money goes to safe asset, then medium risk, then high risk. ඔන්න ඔය ලැඩර් එකට අනුව තමයි මෙන්න මේ මනි රොටේෂන් සිස්ටම් එක සිද්ධ වෙන්නේ. එතකොට ක්‍රිප්ටෝ මාකට් එකේ ඒ ලැඩර් එක වෙන්නේ මෙන්න මෙහෙමයි. right? ඔන්න මම මෙතන charts හතරක් ඔයාලට දාලා තියෙනවා. BTC USDT, RIOT, MARA, MSTR කියලා. right? එතකොට මෙන්න මේකේ රොටේෂන් එක සිද්ධ වෙන්නේ මුලින් BTC වලට. ඊට පස්සේ BTC proxies වලට. එතකොට proxies කියලා කියන්නේ මම මෙතන උඩින් දාලා තියෙන RIOT, MARA, MSTR කියන charts. ඊට පස්සේ ETH වලට, ඊට පස්සේ large alts වලට, ඊට පස්සේ small alts වලට, ඊට පස්සේ meme coins වලට. ඔන්න ඔහොම තමයි capital rotation එක සිද්ධ වෙන්නේ. එතකොට අර risk මීඩියම් රිස් ඇසට් වල ඉඳලා හයි රිස් ඇසට්ස් වලට ඔන්න ඔය විදිහට තමයි සල්ලි ගලාගෙන එන්නේ. ඒකට ඉන්වෙස්ටර්ස්ලාට කොන්ෆිඩන්ස් එකක් ගොඩ නැගෙන්නත් උන. අන්නේ කොන්ෆිඩන්ස් එක තමයි ඔය සල්ලි රොටේෂන් එකේදී ඉන්වෙස්ටර්ස්ලාට ගොඩ නැගෙන්නේ. එතකොට ඇල්ට් සීසන් එක කියලා කියන්නේ හරිද? ලැඩර් සිස්ටම් එකක්. අනුව සල්ලි ටික රිස් ඇසට් වලට කියන්නේ mid to high risk levels වලට move වෙන එක. right? ඔන්න ඔය විදිහට තමයි අපිට ඇල්ට් සීසන් එකක් කියන්නේ ඉන්ස්ටිටියුෂනල් විදියට විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මේ BTC, MSTR, ඊට පස්සේ MARA, ඊට පස්සේ එතනින් ගියාම මේ RIOT මේ charts හතර බලන්නේ ඇයි? දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇතිනේ ඇයි මම මේ chart හතර බලන්නේ කියලා. දැන් සමහර අය MSTR කියන එක නම් දන්නවා. ඔය MARA, RIOT කියන charts නම් දන්නේ නැහැ. right? එතකොට මෙන්න මේ charts හතර අපි බලන්නේ institutionsලා. හරිද? institutionsලා මෙන්න මේ සල්ලි රිස්ක් කරන විදිය ඩිරෙක්ට්ලි ඇල්කොයින්ස් වලට ගේන්නේ නැහනේ. ප්‍රොසීඩියර් එකක් කරා ලැඩර් සිස්ටම් එකක් කරා මීඩියම් රිස්ක් වල ඉඳලා තමයි හයි රිස්ක් වලට එන්නේ. එහෙමනේ එන්නේ. අන්න ඒක බලා ගන්න තමයි මේ charts එක අපි use කරන්නේ. කියන්නේ මෙතන ගත්තොත් එම BTC කියන currency right? මෙන්න මේ BTC කියන chart එක ගත්තොත් එම මෙයා තමයි base layer එක වෙලා තියෙන්නේ. කියන්නේ direct decide කරන්නේ BTC මොකද්ද මාකට් එකේ කරන්නේ කියන එක සම්බන්ධ. ඊට පස්සේ අපි එතනින් MSTR වලට ගියොත්
හරිද? MSTR වලට ගියාම is basically leverage bitcoin exposure එක. කියන්නේ BTC up නම් MSTR up. හරිද? BTC down නම් MSTR fall down fast. right? ඒතර ඔයගලන්ට පහුගිය කාලේ බලා ගන්න පුළුවන් මෙතන MSTR එක down වෙච්ච විදිය. right? ඒතර මේ අප් එකට කලින් ලොකු ඩම්ප් එකක් ගියා. මෙන්න මේ ඩම්ප් එක ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන් MSTR එකේ. right? MSTR එකේ මෙන්න මේ ඩම්ප් එක ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන්කම හම්බ වෙනවා. මේ තියෙන ලොකුම ඩම්ප් එක. right? ඒතර මේ කාලේදී Bitcoin උත් down වුණා. right? ඊළඟට අපි කතා කරමු Mara and RIOT charts ගැන. කියන්නේ Mara chart එක කියලා කියන්නේ මෙන්න මේ කළු පාටෙන් line chart එක. ඊට පස්සේ RIOT කියලා කියන්නේ මෙන්න මේ chart එක. right? අපි මේකට වෙන පාටක් දාගමු නැත්නම් ඕක micro strategy MSTR එකත් එක්ක පැටලෙනවා. right? ඔන්න ඔය විදිහට පාට හතරකින් මම දාගෙන තියෙනවා. right? ඉතින් මේකෙදි මොකද්ද මේ mean කරන්නේ? කියන්නේ මේ Mara වල සහ RIOT වල. මේකෙන් mean කරන්නේ කියන්නේ මේකෙන් ඔයගලන්ට අඟවන්නේ mining companies. එතකොට mining companies කිව්වම ඔයගලන් දැන් දන්නවා මොකද්ද මේ මම කතා කරන්න යන්නේ කියලා. right? එතකොට profitability depends on BTC price plus network health එක. mining company growth එක health මේ උදව් වෙන්නේ ඔන්න ඔය කියන කාරණා. කියන්නේ profitability එක depend වෙනවා. ඒ වගේම BTC price එක depend වෙනවා. ඊට පස්සේ network එකේ health එක depend වෙනවා. හරිද? මෙන්න මේවා අනුව තමයි මේ charts move වෙන්නේ. එතකොට මෙන්න මේ ප්‍රොක්සි ස්ටාර්ට් තුන සහ BTC චාර්ට් එක ඇතුළත මුලින්ම මීඩියම් රිස්ක් වලට සල්ලි එනවද නැද්ද කියන එක අපිට හොයාගන්න පුළුවන්. එතකොට institutional become confidence build වෙනවා මෙන්න මේ charts හතරේ සල්ලි rotation එක වෙන ආකාරය සම්බන්ධව. මුලින්ම BTC ඊට පස්සේ MSTR ඊට පස්සේ Mara RIOT කියන්නේ mining platforms එහෙම නේ mining companies වල සල්ලි move වෙන විදිය අනුව investors ලගේ confidence එක build වෙනවා. අන්න එතකොට තමයි ඊළඟට ETH වලට ඇවිල්ලා ඊට පස්සේ large alts වලට ඇවිල්ලා ඊට පස්සේ meme coin වලට සල්ලි rotate වෙන්නේ ඔන්න ඔය ආකාරයට. right? එතකොට මෙන්න මේ chart තුනේ දැන් ඔයගලන්ට වැදගත්කම තේරෙනවා. එතකොට මේ chart තුනත් එක්ක අපි මේක compare කරලා බලනවා නම් අනිවාර්යෙන්ම මේකේ වෙන්න ඕන කාරණයක් තියෙනවා. මම ඔයගලන්ට සරලව ඒක රූපයකින් පැහැදිලි කරන්නම්. මෙන්න මේ විදියට MSTR එක. හරිද? MSTR එක ඔන්න ඔය විදියට 6 හයි එකක් එක්ක ලෝව හයි එකක් හදන්න ඕනේ. right? 6 හයියක් එක්ක ලෝව හයියක් හදන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ proxies උත් ලෝව හයි එකක් හදන්න ඕනේ 6 හයි එකක් එක්ක. ඒ කියන්නේ මේ එකම movement එක මේ charts උනේම දෙන්න ඕනේ. හරිද? ඔන්න ඔය විදියට. හරිද? ඊට පස්සේ BTC මොකද්ද කරන්න ඕනේ? BTC ඔහම නේ මෙන්න මෙහෙම කරන්න ඕනේ BTC. ඔය ඔක්කොටම වඩා වෙනස් දෙයක් BTC කරන්න ඕනේ. right? එතකොට තමයි මෙන්න මේ මම කතා කරපු money rotation එක සිද්ධ වෙන්නේ හරියට. ඒ කියන්නේ මේ chart වලට අපිට ඕන නම් SMT divergence set කරගන්න පුළුවන්. මෙන්න මෙහෙම SMT එකක් බලන්න පුළුවන්. ඔන්න ඔය විදිහට SMT එකක් බලන්න පුළුවන් කියලා කියන්නේ අන්න අපිට එතනදී confirm වෙනවා ඉන්වෙස්ටර්ස් ලගේ කන්ෆිඩන්ස් එක බිල්ඩ් වෙලා තියෙන්නේ. ඒගොල්ලන් සල්ලි රොටේට් කරන්න සූදානම් හයි රිස්ක් ඇසට් වලට. එහෙනම් ඊළඟට එතේරියම් පම්ප් වෙන්න සූදානම් කියලා අපිට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔන්න ඔය විදියට SMT එකක් බලන්න පුළුවන් මේ charts එකකින් එක ගත්තොත් එහෙම. right? ඉතින් ඔන්න ඔය විදියට සල්ලි රොටේෂන් එක සිද්ධ වෙන්න ඕනේ. දැන් මෙතන අපිට ඒ දේ බලා ගන්න හම්බෙන්නේ නැහැ. මෙතන බිට්කොයින් එක රේන්ජ් වෙනවා, මේගොල්ලනුත් රේන්ජ් වෙනවා, මේගොල්ලනුත් රේන්ජ් වෙනවා, මේගොල්ලනුත් රේන්ජ් වෙනවා. හැබැයි මෙතන වෙන ලස්සන සිද්ධියක් වෙනවා. හරිද? බලන්න මේ charts ගත්තාම එකිනෙකට මේවා ඔක්කොම lower highs තමයි හදලා තියෙන්නේ. right? lower highs තමයි හදලා තියෙන්නේ. හරිද? හැබැයි මෙන්න මේ BTC chart එක බලන්න. අන්න ඔයා මේ chart follow කරා නම් ඔයාට මේ බිට්කොයින් මූවමන්ට් එක කැච් කරගන්න පුළුවන් වෙනවා. ඇත්තටම මගේ අතිනුත් පුංචි මිස්ටේක් එකක් වුණා. මටත් පහුගිය දවස් ටිකේ මගේ වැඩත් එක්ක මේ charts ඔක්කොම compare කරලා බලන්න බැරි වුණා. දැන් බලන්න මෙන්න මෙතන SMT එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන බලන්න මේව ඔක්කොම lower highs තමයි හදන්නේ. right? මේව ඔක්කොම lower highs තමයි හදන්නේ. පේනවද? අන්න එතනින්ම අපිට සයින් එකක් දීලා තියෙනවා බිට්කොයින් ළඟදීම හොඳ මූවමන්ට් එකක් යනවා කියලා. හරි. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන මෙන්න මේ මම දැන් කලින් ඔයගලන්ට එක්ස්ප්ලেইন කරපු විදියටත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඕල් කොයින් සීසන් එකේ සල්ලි රොටේට් වෙන්න කලින් මේ chart වල මෙන්න මේ setup එක දෙන්න ඕනේ. ඒතර ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ setup එක මේ charts වල දෙනවද කියලා. ඔන්න පළවෙනියටම alt season එක confirm කරගන්න විදිය. right? මෙතනින් තමයි investors ලගේ confidence එක ගොඩ නැගෙන්නේ. ඊට පස්සේ තමයි ඔය සල්ලි rotation කතාවල් ඔක්කොම වෙන්නේ. right? ඒ නිසා මේවා මිස් කරගන්න බෑ. right? එතකොට මට පළවෙනි වීඩියෝ එකේ මේක කතා කරන්න බැරුණා. ඒකත් මගේ මිස්ටේක් එකක්. ඒකට මම ඔයගොල්ලන්ගේ සමාව ඉල්ලනවා. ඔන්න මේ වීඩියෝ එකේ මම ඒ charts ටිකත් ගෙනල්ලා තියෙනවා. ඒකත් එක්කම මෙන්න මේ BCC වලින් සල්ලි ඔය විදියට
ඇවිල්ලා ඊට පස්සේ ඒක RIOT වලට කලින් MSTR වලට ගිහලා ඊට පස්සේ මරා RIOT වලට එලා ඔහොම සල්ලි රොටේෂන් එක සිද්ධ වෙන්න ඕන. අන්න එතකොට තමයි අපිට මේකේ ඇත්තටම ඇල්කොයින් සීසන් එකක් එනවාද කියන ෆස්ට් සයින් එක අපිට මේගොල්ලන් දෙන්නේ. අන්න ඒකෙන් තමයි මම කලින් කිව්වා වගේ ඉන්වෙස්ටර්ස්ලාගේ කොන්ෆිඩන්ස් එක බිල්ඩ් වෙන්නේ. එතකොට මෙන්න මේ දේවල් හරියට වුණොත් එහෙම අපිට ගන්න පුළුවන් අන්න early signal එකක් විතර. කියන්නේ කලින්ම අපිට ඉන්ෆෝමේෂන්ස් දෙනවා ඔන්න ළඟ ළඟ ඕල් කොයින් සීසන් එකක් එනවා ලෑස්ති වෙන්න දැන් කියලා. අන්න අපිට සයින් එක මේගොල්ලන් දෙනවා. අන්නේ සයින් එකේදී අපිට සූදානම් වෙලා ඊට පස්සේ එතේරියම් පම්ප් එකත් එක්ක ඕල් කොයින්ස් වල වැඩ කටයුතු කරන්න පුළුවන්. හරිද? ඕක තමයි ෆස්ට් සයින් එක. හැබැයි දැන් මෙතන එහෙම අවස්ථාවක් නැහැ. මෙතන තියෙන්නේ ඇත්තටම මාකට් එක උඩට මූව් වෙන ස්වභාවයක් තමයි බලා ගන්න පුළුවන්. මොකද SMT දීලා තියෙනවා මෙතන BTC දීලා තියෙන්නේ ලෝවලෝ හයලෝ. ඒත් මේගොල්ලන් ලෝවලෝස් 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 දී තමයි දීලා තියෙන්නේ. එතකොට ඔන්න ඕකෙන් අපිට දැන්ට මෙතන බලා ගන්න පුළුවන් මේවා ඔක්කොම ටිකක් ස්ලයිඩ්ලි පොඩි බුලිෂ් ගතියක් තියෙනවා. බිට්කොයින් එකත් ලක්ෂය වගේ ප්‍රයිස් එකකට රීච් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා අපිට ගන්න පුළුවන්. එහෙම තමයි වැඩ ටික සිද්ධ වෙන්නේ. ඒකත් එක්කම හරිද අපිට මෙතන ඊළඟට බලන්න පුළුවන් චාර්ට්ස් ටිකක් තියෙනවා. කියන්නේ මැක්‍රෝ ෆිල්ටර් හරිද? කියන්නේ මැක්‍රෝ අප්ඩේට් එකක් ගන්න නම් අපිට මෙන්න මේ charts බලන්න වෙනවා right. ඒතර මේ chart කියන්නේ මොනවද right? අපි මුලින්ම යන්න ඕනේ මෙන්න මෙතන right. මෙන්න මේ chart තමයි macro chart කියලා කියන්නේ right. ඒතර මෙන්න මේවායිදී S&P 500 එක QQ එක IWM එක වගේ charts තුනක් මම මෙතන ඇඩ් කරලා තියෙනවා. ඒතර මේ තියෙන්නේ S&P 500 මේ තියෙන්නේ Nasdaq එක මේ තියෙන්නේ IWM එක right. ඒතර මෙන්න මේ දේවල් අනිවාර්යයෙන්ම perform කරන්න ඕනේ alt season එකකට කලින් right. දොර මෙන්න මේවා අනිවාර්යයෙන්ම perform කරගන්න. يعني අනිවාර්යෙන් S&P 500 එක අප් වෙන්න ඕනේ, Nasdaq එක අප් වෙන්න ඕනේ, IWM එක out perform කරන්න ඕනේ Nasdaq වලට සාපේක්ෂව. ඉතින් අපි ඒකත් බලමු Nasdaq වලට සාපේක්ෂව IWM එක out perform කරනවද කියලා. මේවා මේ විදිහට අප් වුණොත් විතරයි alt season එකේ early confirmations අපිට එන්නේ. මොකද මේවා ඇවිල්ලා කල් තියා අපිට alt season එකට ලෑස්ති වෙන්න දෙන confirmations right. ඉතින් ඒ නිසා මේ chart අනිවාර්යෙන් අප් වෙන එක වැදගත් වෙනවා. ඒතකොට මේ මොහොතේ මේ charts අප් වෙන ගමන් තමයි තියෙන්නේ. ඒ වගේම IWM එකත් ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ S&P 500 එකට සාපේක්ෂව out perform කරනවා. ඒ කියන්නේ හොඳ movement එකකින් aggressive movement එකකින් අප් වෙනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. right. එතකොට මේවා තාම එහෙම ලොකු aggressive movement වල නෑ. මේවා sideway යන structures තමයි තියෙන්නේ. හැබැයි මෙයා out perform කරනවා. අන්න ඒක හොඳ sign එකක් total 3 chart එකට සහ Ethereum එකට. ඒ ඇයි කියලා මම ඔයගලන්ට මේ වීඩියෝ එකට කලින් කතා කරපු alt season වීඩියෝ එකේදී කතා කරා. මේ වීඩියෝ එකෙත් මම කතා කරනවා. ඒ නිසා මිස් කරන්න එපා. ඔන්න මම ආයෙත් මතක් කරනවා. මේ වීඩියෝ එක මම කතා කරපු මුල් තැන ඉඳන් අග තැන දක්වා බැලුවොත් එimhe ඔයාට coin 20ක් අනිවාර්යෙන්ම හම්බ වෙනවා. ඉතින් මේ coin 20 ඔයාට වැදගත් වෙයි alt season එකේ profit කරන්න. right. ඉතින් ඔන්න එතකොට මෙන්න මේවා හරිම carefully අපි බලන්න ඕන. මොකද මෙන්න මේවා ක්‍රිප්ටෝ වල පම්ප් එකට උදව් වෙන macro innovation must allow risk. හරිද? හරි. මේ දේවල් අපිට ගොඩාක් උදව් වෙනවා මෙන්න මේ ක්‍රිප්ටෝ කරන්සි වල පම්ප් එකට. එහෙනම් මේවා මුලින්ම අවුට් පර්ෆෝම් කරන්න ඕනි කියලා මම ඔයාලට දැන් කිව්වනේ. ඒතර මෙන්න මේවා global risk appetites. හරිද? ඒ කියන්නේ මේවා global. හරිද? global charts. ඒතර මේවායිනුත් අපිට money rotation එක ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. හරිද? ඊළඟට altcoin behavior එක සිද්ධ වෙන ආකාරයක් තියෙනවා. දැන් අපි ඔන්න එතනට තමයි යන්නේ. දැන් මම කිව්වනේ මේවා එකිනෙකට සමානයි කියලා. මේවායි තව සම්බන්ධතාවයක් මම ඔයගලන්ට කියලා දෙන්නම්. මේ IWM එක කියලා කියන්නේ small caps. ඒ කියන්නේ US stocks small caps තමයි මෙතනින් represent කරන්නේ. එතකොට මේ Nasdaq එක S&P 500 එක කියලා කියන්නේ BTC Ethereum වගේ දෙකක්. IWM එක කියලා කියන්නේ total 3 chart එක වගේ එකක්. එතකොට මෙන්න මේ දෙන්න ස්ලයිට්ලි සයිඩ්වේ යනකොට මෙයා අවුට් පර්ෆෝම් කරනවා කියලා කියන්නේ ටෝටල් 3 එක වගේ අවුට් පර්ෆෝම් කරනවා කියලා කියන්නේ alt season perform කරා හා සමානයි right. අන්න ඒ නිසා මේවා අතර සම්බන්ධතාවයක් තියෙනවා. මේ සම්බන්ධතාවය හොඳට තේරුම් ගන්න right. ඊළඟට අපි මේවත් එක්කම තව බලන්න ඕනේ charts වගේක් තියෙනවා. ඒ කියන්නේ මොනවද? right. මෙන්න මේ chart right. වික්සි එක මම මේකත් ඕගලන්ට කලින් කතා කරලා තියෙනවා. ඒ කියන්නේ මේක ඩවුන් වෙන්න ඕනේ. මේක ඩවුන් වෙනකොට තමයි ක්‍රිප්ටෝ අප් වෙනවා කියලා මම ඕගලන්ට පෙන්නලා දීලා තියෙනවා. ඒතකොට ඒක තාමත් ඒ වගේම තමයි. මේක ඩවුන් වුණොත් තමයි ක්‍රිප්ටෝ අප් වෙන්නේ. දැනට මේක ඩවුන් එකක් තියෙනවා. හැබැයි මේ ඩවුන් එක එච්චර සුදුසු ඩවුන් එකක් නෙමෙයි. මොකද මෙන්න මෙතන ඉඳන් ඩවුන් වුණා නම් හොඳ alt season එකක් බලා ගන්න පුළුවන්. මෙතන ඉඳන් ඩවුන් වෙනකොට නිකන් මට මගේ දැනුමෙන් බැලුවොත් එමේ රිලීෆ් රැලි එකක් තමයි බලා ගන්න පුළුවන්. හැබැයි ඕල්ඩ් කොයින් සීසන් එක එන්න පුළුවන්. මොකද මම දිනෙත් එක්ක කියනවා මේ වීඩියෝ එකේ. ඒකින්ද බලන්න මොකද මම ජනවාරි 5 කන්ෆර්මේෂන් දෙනකොම ඕගලන්ට පේන්නේ නැති මුලින්ම සයින් එකක් දුන්න ඕල්ඩ් කොයින් පම්ප් එක සම්බන්ධයෙන්. ඒතකොට තව දවස් කීපයක් තියෙනවා. ඒ දවස් ගාන කම්ප්ලීට් වුණාන් පස්සේ තමයි ස්ට්‍රෝංම කන්ෆර්මේෂන් එක දෙන්නේ අපිට. ඒ ස්ට්‍රෝංම කන්ෆර්මේෂන් එකත් එක්ක එල්ස් බයි කරනවද නැද්ද කියන තීරණයට මම යනවා.
right එතකොට මෙන්න මේකට අනුව නම් මට තියෙන දැනට රිලීෆ් බවුන්ස් එකක් වෙලා ඊට පස්සේ පොඩ්ඩක් සෙල් වෙන්න right ඒ සෙල් වීමත් එක්කම මෙන්න මේ රෙසිස්ටන්ට් එකට රීච් වෙනවා එතකොටම තමයි එල් සීසන් එක පටන් ගන්න තියෙන්නේ මට අනුව right එතකොට මෙන්න මේක අනිවාර්යයෙන්ම ඩවුන් වෙන්න ඕනේ මේක ඩවුන් වුණොත් විතරයි එල් සීසන් එකක් එන්නේ මේක අප් වෙන දවසක එල් සීසන් එන්නේ නැහැ හරිද මේක අප් වෙනවා කියලා කියන්නේ no alt season කියන එක තමයි අපිට ගන්න වෙන්නේ no alt season right එතකොට no alt season මේක අප් වෙනවා නම් මේක ඩවුන් වෙනවා නම් ඔන්න අපේ ක්‍රිප්ටෝ මාකට් එකේ පොඩ්ඩක් හරි රිලීෆ් බවුන්ස් එකක් ඔය වගේ යන්න පුළුවන් හරිද ඒකත් එක්කම තව chart එකක් තියෙනවා මෙන්න මූ chart එක මෙන්න මේ chart එකත් අතිශය වැදගත් මේකත් ඩම්ප් වෙනවා මේක ඩම්ප් වෙන නිසා සහ වික්සි එක ඩම්ප් වෙන නිසා තමයි ඔය ඕල් කොයින් පොඩ්ඩක් බවුන්ස් වෙන්නේ right එතකොට මේකත් එන්නේ හොඳ තැනකට නෙමෙයි මොකද මේක ළඟම සපෝට් එකට රීච් කරන් පස්සේ ආයි උඩට යන්න තියෙන probability වැඩි ඔයගන්න පේනවා ඉතින් මේ history එකේ මේ සපෝට් එක ඉතාලම strong සපෝට් එකක් මෙතනට ලෑන්ඩ් කරපු හැම පාරම උඩට ගිහිල්ලා තියෙනවා හැබැයි මේක කලින් ඩම්ප් වගේ නෙමෙයි මේක ටිකක් ස්ට්‍රෝං ඩම්ප් එකක් වගේ මට පේන දෙනවා මේ වගේ ෆේක් අවුට් එකක් කරලා ආයෙවිල්ල ඔහොම උඩට යන්නත් පුළුවන්. ඉතින් එහෙම වුණොත් එම් පොඩ්ඩක් ඒක ටික දවසකට මාස දෙකකට මාසයකට වගේ ක්‍රිප්ටෝ වලට කියන්නේ හොඳ වෙයි. right ඉතින් ඒකත් එක්කම alt season confirmation දෙන list එකේ පළවෙනි confirmation එක නැහැ දෙවෙනි confirmation එක okay තුන්වෙනි හතරවෙනි confirmation උත් okay හරිද හැබැයි ඒව බොහොම සුළු ඩම්ප් එකකින් පස්සේ අප් වෙන්නේ තියෙනවා. අන්න ඒක පොඩි රිස්ක් එකක්. right ඊළඟට ඩික්සි chart එක ගත්තොත් මට අනුව නම් මෙන්න මේ විදියට ඩික්සි වල මම මේ වගේ අප් මූව්මන්ට් එකක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕගොල්ලන් දන්නවා ඩික්සි අප් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඇල්ට්ස් ඩම්ප් වෙනවා. ඇල්ට්ස් කිල් කරන chart එකක් තමයි මේ ඩික්සි කියලා කියන්නේ. ඒතකොට ඩික්සි එකේ මම මේ මොහොතේ බලාගෙන ඉන්නේ මෙන්න මේ වගේ පැරබොලික් මූව්මන්ට් එකක්. ඉතින් මට අනුව මේ පැරබොලික් මූව්මන්ට් එක එන්න ඕනේ. right මොකද ඩොලර් එක ස්ට්‍රෙන්ත් වෙන්න පටන් ගන්නවා ඩොලර් එක ස්ට්‍රෙන්ත් වෙනවත් එක්කම අනිත් ස්ටොක්ස් ක්‍රිප්ටෝ ඒ දේවල් මේ වීක් වෙන්න පටන් ගන්නවා forex currencies උත් වීක් වෙනවා right GBP එක එහෙම ඊට පස්සේ යුරෝ currency එක එහෙම මේ අනිවාර්යෙන් sell movement එකට යන්න ඉඩ තියෙනවා මෙන්න මේ වගේ run එකක් gold එක ආරම්භ කරොත් එහෙම ඒ නිසා මේක ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ දැන් මම මේක long term structure එක බලලානේ මේ idea එක දුන්නේ ඒතර DXY up වෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන්ම අනිත් දේවල් ඩවුන් වෙනවා කියන එක right ඒතර අනිත් දේවල් කියලා කියන්නේ ක්‍රිප්ටෝ forex share market මේ දේවල් right එතකොට මෙතන අතර තියෙන සම්බන්ධය තමයි මම මුලින් කියපු අර Nasdaq එක S&P 500 එක ඊට පස්සේ ගත්තාම IWM එක VIX එක MOVE එක මේ ටික ඔක්කොම ඒ කියන්නේ පළවෙනි තුන මෙන්න මේ chart තුන අප් වෙන්න ඕනේ මේ chart එක ඩම්ප් වෙන්න ඕනේ මේකත් ඩම්ප් වෙන්න ඕනේ හරිද ඊළඟට අපි එනවා ඊළඟ තැනට ඒ කියන්නේ RTYN IWM chart වලට right මෙන්න මේක ගත්තාම අති විශේෂයි මොකද මෙන්න මේක සහ අපේ total 3 chart එක crypto market එකට අදාළ මේවා ඔක්කොම move වෙන්නේ එක හා සමාන විදිහට මොකද මම ඔයගලන්ට කලින් අර පොඩි important කාරණයක් කිව්වා. ඒ කියන්නේ stocks වල පොඩි stocks ටික perform කරනවද නැද්ද කියලා පෙන්වන්නේ මේ chart එකේ. හරිද? මෙතන Russell 2000 එකෙන් තමයි පෙන්වන්නේ. එතකොට crypto market එකේ all coins perform කරනවද කියලා පෙන්වන්නේ total 3 එකෙන්. මේ දෙක එකයි එක හා සමාන විදිහට යන්නේ. එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේකෙන් දින 90කට පස්සේ right මේකෙන් දින 90කට පස්සේ ඒ කියන්නේ මෙන්න මේ අපි කතා කරන Russell 2000 එකේ breakout එක ATH breakout එකෙන් දින 90කට 99කට පස්සේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් මට අනුව නම් අප්‍රේල් 6 වෙනිදා තමයි හරිම සිග්නල් එක. ඒ කියන්නේ මෙන්න මේ කන්සලිඩේෂන් එකට RTH එක යනවත් YH එක යනවත් එක්කම තමයි මෙතන all coin season එක ආරම්භ වෙන්න තියෙන්නේ. ඒතකොට මේක දැන්නේ මේක break out කරේ. ඒතකොට මේක අපි පොඩ්ඩක් එහාට කළ බැලුවොත් මෙතන fake out එකක් තමයි වෙලා තියෙන්නේ. real break out එක මේ ළඟදි තමයි වෙලා තියෙන්නේ. ඒතකොට real break out එකත් එක්ක බැලුවොත් එහෙම real break out එකෙන් පස්සේ දින 90 ගානකට පස්සේ තමයි මෙතන මෙයා all coin season එකක්. එහෙම නැත්නම් අපේ total 3 chart එක perform කරලා තියෙන්නේ. ඒ අනුව බැලුවොත් එහෙම අපිට තව දින 90ක් ඉවසන්න වෙනවා. එහෙනම් ඒ දින 90ක කාලේ ඉවසුවොත් තමයි අපිට හොඳ දෙයක් කරගන්න පුළුවන්. ඒ දින 90 තුල all coins dump වෙන්නත් හැකියාව තියෙනවා. නැතුව නෙමෙයි. right? එතකොට ඊළඟට මේකත් එක්ක අපි සංසන්දනය කරන chart එක තමයි IWM එක කියලා කියන්නේ. ඒතර IWM chart එකත් ඒ හා සමානව අපි සංසන්දනය කිරීමක් කළ යුතුමයි. right? ඒතර IWM එකත් එක්කත් මම සංසන්දනය කරන්නේ total 3 chart එක. right? total 3 chart එක තමයි IWM එකත් එක්ක මම සංසන්දනය කරන්නේ. එතකොට මම මෙතනදී මේ chart ටික අයින් කරගෙන IWM එක දාගන්නවා. right? IWM right? IWM එක ඇනලයිස් එකක් තියෙනවා. right? IWM එක ඇනලයිස් එකක් තියෙනවා මෙන්න මේ විදිහට candlestick chart එක දාගෙන මම මේක weekly chart එකට දාගන්නම් පැහැදිලි රූපයක් ගන්න ඕන නිසා මෙන්න මේකත් all time high එක break කරන්න ඕනේ. ඒකත් එක්ක මම total 3 chart එක මේකට add කරගෙන ඒකත් ඔයගලන්ට පෙන්නන්න. ඒතර මෙන්න මේ chart දෙක
එක වගේම යන චාර්ට් එකක් රයිට් මේ චාර්ට් එකත් එක වගේම යන චාර්ට් එකක් ඒ නිසා අපිට මේකේ කොලරේෂන් එක ඉතාම වැදගත් මේකෙනුත් දින සාමාන්‍යයෙන් ගත්තොත් එම් බ්‍රේක් අවුට් එකේ ඉඳන් මෙන්න මේ වගේ කාලයක් රයිට් මෙන්න මේ වගේ කාලයකට පස්සේ තමයි හරි ඕල් ටයිම් හයි එක බ්‍රේක් කරලා මෙන්න මේ වගේ කාලයකට පස්සේ තමයි අපිට මෙන්න මෙයාගේ එහෙම නැත්නම් ටෝටල් 3 chart එකේ මූවමන්ට් එකක් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මාර්තු 26 වගේ දිනයක් තමයි තියෙන්නේ. රයිට්? මාර්තු 26 27 වගේ දින. මාර්තු 27 අප්‍රේල් 6 කියලා ගන්නේ ළඟ කාලයක්. ඒ කාලය තුල තමයි අපිට ස්ට්‍රෝංම altcoin season confirmation එක දෙන්නේ. රයිට්? දැන් තමයි මේ US ස්මෝල් ස්ටොක්ස් පර්ෆෝම් කරන්න පටන් අරන් තියෙන්නේ. රයිට්? ඒකත් එක්ක අපි මේවා සංසන්දනය කරලා බැලුවාම අපිට තේරෙන දේ තමයි තව දවස් 90ක් තියෙනවා ඕල් කොයින් සීසන් එකේ. එහෙනම් දැම්ම කලබල වෙලා නැහැ. දැන් ඔයා කරන්න ඕනේ ඔය දවස් 90 තුලත සල්ලි හොයාගන්න එක. රයිට්? ඉතින් සල්ලි හොයාගෙන මම මේ කියන ඩේටාත් ඔයා හොයලා බලලා ඊට පස්සේ ඔයාට පුළුවන් ලස්සනට මේ ඉන්වෙස්ට් කරලා හොඳ ප්‍රොෆිට් එකක් ගන්න. ඔන්න පළවෙනියටම මම කියන මේ හොඳම හරිද? හොඳම DeFi coins පහ රයිට්? ආවේ යුනි කම්පවුන්ඩ් ඊට පස්සේ MKR හරිද MORPHO හරිද මෙන්න මේ කොයින් පහ ඕගලන්ට ගන්න පුළුවන් ඕල් කොයින් සීසන් එකට රයිට් ඒකත් එක්කම අපි ටෝටල් 3 chart එක ගැන කතා කරන්න ගියොත් එහෙම රයිට් ටෝටල් 3 chart එක අපි මෙන්න මේ විදිහට ඒකෙත් අපිට පෙන්වන දිනේ තමයි මාර්තු 26 කියන දිනේ රයිට් ඒතර මාර්තු 26 කියන දිනේ තමයි අපිට පෙන්වන්නේ රයිට් ඒකත් එක්කම 2026 27 ඇල් සීසන් එක පවා පටන් ගන්න ඉඩකට තියෙනවා ඒ කියන්නේ තව පොඩි මූව් එකක් තියෙනවා මෙන්න මේ වගේ රයිට් මේ මූව් එක කම්ප්ලීට් වෙලා මෙතනින් මේක මේ මූව් එක යනකොට ඒ කියන්නේ මෙන්න මේ කොළ පාට ඒරියා එකේදී මෙයා හිමීට ඕල් ටයිම් හයි එකට රීච් කරන්න ඕන සහ ඒක ළඟ ඉන්න ඕන. ඊට පස්සේ තමයි මෙන්න මේ විදිහට altcoin season එකක් එන්නේ. ඒතර මෙතන අපි මූවමන්ට් එක ගැන බැලුවොත් එහෙම crowd psychology එක යටතේ මෙන්න මේ විදිහට මෙතන ඉඳන් මෙන්න මේ මූවමන්ට් එක යන්න ඕන. මේ මූවමන්ට් එක ගියාම තමයි altcoin season එකක් අපිට බලා ගන්න පුළුවන්. වෙන මොකුත් නැහැ. ඔන්න ඕක තමයි මූවමන්ට් එක. ඔන්න ඔය මූවමන්ට් එක තමයි අපි altcoin season කියලා. ඇත්තටම altcoin season එකක් කියන්නේ ඔය මූවමන්ට් එක යනවා. ඕක ගියොත් තමයි අපිට පුළුවන් වෙන්නේ altcoin season එකක් හරියටම බලා ගන්න. right? ඊළඟට දැන් ඕගොල්ලන් අර හැමතිස්සෙම කතා කරන chart එක තමයි BTC dominance. ඕක වැටෙනවා කියලා හිතපු දැක්ක ගමන් ඔන්න altcoin season. හරි. ඒතර මේක දැනට වැටෙන්නේ නැහැ. මෙතන මම මේක පොඩ්ඩක් මෙහෙට කරගෙන ඕකට පෙන්නන්නම්. මේක පොඩ්ඩක් අප් වෙන ගමන් තියෙනවා. right? මට අනුව පොඩ්ඩක් මේ අප් වෙන්න ඕනේ. මේ හරියට වගේ ගිහිල්ලා මේ හරිය consolidation වෙන්න ඕනේ. හේතුව තමයි මම මේ cycle එක compare කරලා තියෙන්නේ මෙන්න මේ 2021 cycle එකට. එතකොට එතනදිත් මෙන්න මේ area එකේදී මෙන්න මේ range එක break කරලා market එක යටට ඇවිල්ලා මේ යට පොඩි කන්සලිඩේෂන් එකක් සිද්ධ කරලා තමයි ක්‍රෑෂ් වුනේ. ඉතින් මම මෙතනත් ඒ වගේ කන්සලිඩේෂන් එකක් බලාපොරොත්තු වෙනවා අර දින 90ක කාලය දක්වා. ඒ දින 90ක කාලය දක්වා මෙතන කන්සලිඩේෂන් එක ඇවිල්ලා ඒතර අර මං කියන charts ගානට බ්‍රේක් අවුට්ස් වලට ලෝඩ් වෙලා තියෙයි. ඊට පස්සේ කෙලින්ම එල් සීසන් එකක් බලා ගන්න හැකියාව තියෙයි. හරිද? ඒ ආවේ නැත්තම් ඉතින් ආය එල් සීසන් මේ අවුරුද්දට නැහැ කියන එකත් හොඳට මතක තියාගන්න. ඒක තමයි මගේ අවසාන හෝප් එක සහ අවසානම ලෙවල් එක. ඔය මම දීලා තියෙන අවසානම ලෙවල් එක. ඔතනින් පස්සේ ආය එල් සීසන් එකක් ගැන නම් මම බල ඉන්නේ නැහැ. මම මගේ පාඩුවේ වැඩ ටික කරන් යනවා. ඔය ටික මේ විදිහට දැන් මේ පිළිවෙලට හැදිලා තියෙන ටික කිසිම අඩුපාඩුවක් නොවි යන්න ඕනේ. දැන් ඔක්කොම කන්ෆර්මේෂන් දීගෙන යන්නේ. RWM IWM එක අවුට් පර්ෆෝම් කරනවා. ඊට පස්සේ ඔය එකත් එක්ක QQ එක S&P 500 එක ගානට යනවා. ඊට පස්සේ move එකයි VIX එකයි ඩවුන් වෙනවා. ඒකත් එක්ක ඔය දින 90 කාලෙදී VIX එකයි move එකයි ඒ අදාළ සපෝට් වල ඩවුන් වෙලා හොඳ බවුන්ස් එකක් අරගෙන තියෙයි. ඊට පස්සේ එන්න තියෙන VIX එකයි move එකයි ඩවුන් එකක්. අන්න එතනදී altcoin season එක ලස්සනට එනවා. හරිද? ඉතින් මේ දේවල් ගානට බැලන්ස් වෙලා යන මොහොතක ඉන්නේ අපි. ඒවත් එක්ක හරි කන්ෆර්මේෂන් ආවොත් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. දැනට altcoin season එකක් නැහැ කියන එක මේ chart හැම එකක්ම සංසන්දනය කරාම ඔයාටත් බලා ගන්න පුළුවන්කම හම්බ වෙනවා. මොකද දැන් මෙතන බලන්න triple bottom එකක් පේන්න තියෙනවා. right? මෙතන මේ USDC chart එක USDC dominance USDT dominance මේකේ triple bottom එකක් තියෙනවා. මේකේ uptrend එකක් continue කරනවා. ඉතින් මේක තව ටිකක් මෙහෙම ගිහිල්ලා ඔන්න ඔහොම යන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් මේවා uptrend continue කරද්දි කවදාවත් all coin season හැදෙන්නේ නැහැ. right මේවා uptrend continue කරද්දි all coin season හැදෙන. ඒ වගේම මේක breakout එකක් ළඟ ඉන්නේ. හරිද? දැන් මේක කීප වතාවක් මේ resistance එක test කරලා තියෙනවා. හරිද? ඊළඟ පාර මේ resistance එක break කරන්න තමයි මෙයා මේ dump එක අරගෙන එන්නේ. හරිද? මේක මෙහෙම dump එක අරන් එන්නේ. එනකොට ඊට පස්සේ මෙතන හැදෙනවා double කප් එකක්. එහෙම නැත්නම් කප් ඇන්ඩ් හැන්ඩල් පැටර්න් එකක් හැදෙනවා. හරිද? ඊළඟට ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරනවා. සපෝට් එක බ්‍රේක් කරනවා. ඊට පස්සේ ඉතින් කෙලින්ම බෙයර් මාකට් තමයි. හරිද? ඒ නිසා බොහොම ප්‍රවේශම් වෙන්න ඕන අපි මේ තැනදී කන්ෆර්මේෂන්ස් ගන්නකොට අනිවාර්යෙන් ඕල් කොයින් සීසන් එකට කන්ෆර්මේෂන් ගන්න මේක ඩම්ප් වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම අප් ට්‍රෙන්ඩ් එක යන එක නැවතිලා මේකේ බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර්ස් දීලා අනිවාර්යෙන්ම මෙයා ඩවුන් වෙන්න ඕනේ. ඒ දේවල් අනිවාර්යෙන්ම මොනිටර් කරන්න ඕන. හරිද? ඒවා මොනිටර් කරන්නේ නැතුව ඔයාලට බෑ මේ දේවල් හරියටම කරගන්න. රයිට්? ඉතින් මේකත් එක්කම අපිට ඊළඟට මේ ඇල්කොයින් සීසන් එකේ එන්ජින් එක right altcoin season එකේ එන්ජින් එක තමයි
BTC dominance total 3 ETH BTC chart එක. ඒතකොට මම ඔයගලන්ට මෙන්න මේ chart එකත් මම කලින්ම ගෙනාවා. ඉතින් ඒ කතා කරන්න කලින් ඔයගලන්ට top 5 RWA coins තියෙනවා මෙතන link එක Ondo එක CFG ඊට පස්සේ REALT ඊට පස්සේ MAPLE institutional DeFi leading tied to real yields. හරිද? ඒතර මෙතන විස්තරෙත් එක්කම දාලා දෙනවා අයි මේවා වටින්නේ කියලා. ඒතර මෙන්න මේ chart එකට අනුව අපි බලාපොරොත්තු වුණා Ethereum එක මේ level වලට අනිවාර්යෙන්ම එයි කියලා. ඒ වගේම 200න් strong bounce එකක් ගන්න. ඒක හරි හොඳ කාරණයක් අපේ පැත්තේ. මොකද මෙයා out perform කරොත් එහෙම අර දින 90ක කාලය තුල මෙතනට ආවා කියන්නේ. ඊට පස්සේ ඉතින් 2026 alt season එක sure. 2025 නෑ. 2026 විතරයි. හරිද? මේක මේ අර කලින් වීඩියෝ එකේදී ගත්ත ඇනලයිස් එකනේ. වෙනස් කරේ නෑ. රයිට්? එතකොට ඔන්න ඔතන මම coin පහකුත් දීලා තියෙනවා. ඉතින් මේ ඇනලයිස් එක අනුව Ethereum out perform කරන්න දැන් හොඳ හැකියාවක් තියෙනවා. මොකද 200න් bounce වෙන අපි දැකලා තියෙනවා 200න් bounce වෙනකොට මෙන්න මේ වගේ movement එකක් යනවා. ඒ වගේම තමයි මෙතන මම ඔයගලන්ට පෙන්වන්නම් ඕගොල්ලන්ගේ හිත සතුටු වෙන්න සහ මම දකින විදියට මගේ කෝණෙන් Ethereum එක out perform කරන structure එක මම පෙන්වන්නද right මෙන්න මේ structure එකට අනුව තමයි Ethereum out perform කරන්න තියෙන්නේ ඒවත් ඕගොල්ලන් බලන්න ඕනේ right මෙන්න මෙතන තව දින 90ක කාලයක් තියෙනවා කියලා කොහොනේ ඔය දින 90 ේදී මෙන්න මේ වගේ දෙයක් තමයි Ethereum වල වෙන්න තියෙන්නේ right ඔන්න ඔය විදිහට කන්සොලිඩේට් වෙලා එක පාරට මෙතනට එන්න තියෙනවා ඔන්න ඔය out perform එකත් එක්ක all coin ලස්සනට පම්ප් වෙන්න ගන්නවා ඉතින් ඒකත් එක්ක හරි කන්ෆර්මේෂන් එනකන් ඉන්න ඕන මොකද මේක ඉවෙන්ට් එකක් නෙමෙයිනේ මේක capital rotation process එකක් හරි ඉවෙන්ට් එකක් නෙමෙයි alt season කියලා කියන්නේ capital rotation process එකක්. ඒ process එකට අනුව මේ දේ වුණොත් තමයි හරියට වැඩේ වෙන්නේ. right? ඊළඟට අපි තව coins ටිකක් ගැන කතා කරමු top AI. හරිද? top 5 AI coins. ඊට පස්සේ OZ, FET, Render, TAO, Ocean කියන coins ටික ගන්න පුළුවන්. හරිද? ඒතකොට අපි මෙතන BTC එහෙම නැත්නම් Ethereum BTC chart එක ගත්තොත් මෙයත් හොඳ තැනක තමයි ඉන්නේ. මෙයත් හොඳ POC level දෙකක ඉන්නේ. ඉතින් මෙයාගේ උඩින් නම් පොඩ්ඩක් 200 resistance එකක් විදිහට දෙනවා 100 resistance එකක් විදිහට දෙනවා. ඒක පොඩ්ඩක් unhealthy. හැබැයි Ethereum එක අර විදිහට out perform කරන ගත්තොත් මෙයත් හොඳට මේ levels break කරගෙන හොඳ movement එකක් දෙයි මෙන්න මේ වගේ. right? මෙතනත් මෙහෙම 3 wave structure එකක් තියෙනවා. මෙතනත් 3 wave structure එකක් තියෙනවා. මෙතන මෙන්න මේ movement එක තමයි දැන් මම බලාපොරොත්තු වෙන්නේ personally. ඒ movement එක ආපු ගමන් අර මම කියපු දේවල් ලස්සනට සිද්ධ වෙලා all coin season එකක් එන එක confirm වෙනවා. right? ඒතර මේ chart අනිවාර්යයෙන්ම compare කරලා බලන්න මොකද ඕල් කොයින් සීසන් එකේ එන්ජින් කියන්නේ මෙන්න මේවට මේ එන්ජින් එක ස්ටාර්ට් කරන්න ඕනේ ඒ ස්ටාර්ට් කරන්න අවශ්‍ය කන්ෆර්මේෂන් එන්න මේ තියෙන්නේත් මම කලින් ගහපු බොක්ස් තමයි right ඕගොල්ලන් ඒ වීඩියෝ එක බලන්න බැලුවා නම් මේ බොක්ස් මම ගහලා තිබ්බේවා තමයි මෙතන මෙන්න මේ බ්‍රේක් අවුට් එක මම බලාපොරොත්තු වෙනවා කොන්න මේ විදියට මේ බ්‍රේක් අවුට් එක වෙලා Ethereum dominance එක වැඩි වෙන ගමන් තියෙනවා ඉතින් Ethereum dominance එක වැඩි වෙනවා කියලා කියන්නේ ඒක Ethereum වලට සුබදායකයි right ඉතින් මේ පැත්තෙන් හොඳ කාරණා සිද්ධ වෙනවා ආයිත් ඉතින් තව පල්ලෙහා තියෙනවා ඉතින් Ethereum වැටුණත් ප්‍රශ්නයක් නැහැ මේ වෙන් හෝල්ඩ් වෙනවා හරිද මෙතනින් මෙයා මෙහෙම උඩට ගිහිල්ලා ආයෙ වැටුණත් ප්‍රශ්නයක් නැහැ මෙතනින් ඕල් කොයින් සීසන් එක යනවා දින 90ක් තියෙනවානේ දින 90 ඇතුළත මෙහෙම ඇවිල්ලා යන්නත් පුළුවන් හරිද එහෙම නැත්නම් මෙහෙමම යන්නත් පුළුවන් හරිද ඉතින් ඒවට අවශ්‍ය කන්ෆර්මේෂන් අර මම කියන chart වලින් පිළිවෙලට එනකොට තමයි අපිට ඔය කන්ෆර්මේෂන් ටික එන්නේ ඉතින් මට තව අප්‍රේල් මාර්තු වගේ කාලය වෙනකන් තියෙනවානේ රයිට් ඒකත් එක්ක මෙන්න මේ chart එකත් හොඳ performance පෙන්නලා තියෙනවා ඉතින් මට පේනවා ETF වලට හොඳට සල්ලි ගලාගෙන එන ස්වභාවයක් රයිට් ETF වලට සල්ලි හොඳට ගලාගෙන එන ස්වභාවයක් පේන තියෙනවා මේ ETF එකේ මෙන්න මේ සෝන් එකේ මම කියවනේ බවුන්ස් එකක් අපේක්ෂා කරනවා කියලා ඔන්න ඒ විදිහට බවුන්ස් එක මෙතන ඇවිල්ලා තියෙනවා ඒ වගේ මෙතන රෙසිස්ටන්ට් එකක් වෙලා තිබ්බ එක මේ වෙනකොට බ්‍රේක් කරලා තියෙනවා ඒකත් එක්කම තව තියෙන හොඳම සයින් එකක් තමයි 200 EM එක බ්‍රේක් කරලා තිනවා 100 EM එක අද කැන්ඩල් එක මේ විදිහටම ක්ලෝස් වුණොත් බ්‍රේක් වෙනවා රයිට් ඊළඟට 50 EM එක මේ දේවල් ඔක්කොම ගැලපිලා ගල්ලා ලස්සනට ඇවිල්ලා තියෙනවා රයිට් ඉතින් එතකොට මේවට සල්ලි හොඳට එනවා කියන එකත් පේන්න තියෙනවා ඒක හොඳ සයින් එකක් අපිට Ethereum out perform කරනවා කියන්නේ අර ස්ට්‍රක්චර් එක ඔස්සේ consolidation structure එක ඔස්සේ රයිට් ඉතින් ඒකත් එක්කම ඔන්න ඔය chart එක ගැනත් ඔයාලා මොනිටර් කරන්න ඕනේ රයිට් ඊළඟට ඔන්න meme coin ගැන මම කියනවා ගුවනේ ඔන්න දැන් මම මේ සයිකල් එකේ මේ දැන් වර්තමාන අවස්ථාව ගැන හොඳටම එක්ස්ප්ලেইন කරන්න යන්නේ මෙතනදී මේකට අදාළ chart එකකුත් තියෙනවා ඔන්න top 5 meme coins දීලා තියෙනවා ස්ක්‍රීන් එකේ Doge SHIB Pepe Bonk හරිද මෙන්න මේ කොයින්ස් එතකොට මෙන්න මේ කොයින්ස් එක්ක ඕගලන්ට පුළුවන් මේ අවස්ථාවේදී මේ මොහොතේ වර්තමාන සිටුේෂන් එකේදී මේ කොයින් එක ට්‍රේඩ් කරනවා නම් ගොඩක් හොඳයි මොකද මෙතන රේන්ජ් බවුන්ස් එකක් මට පේන්න තියෙනවා මෙතන ඩිමාන්ඩ් එකක් තියෙනවා මම බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ලෙවල් එක දක්වාවත් මීම් කොයින් මාකට් කැප් එක බවුන්ස් වෙයි කියලා. ඒතර මීම් කොයින් මාකට් කැප් එක බවුන්ස් වෙනවා කියලා කියන්නේ මීම් කොයින් ටික අප් වෙනවා. ඒතර ඕගලන්ට බලන්න පුළුවන් ඔය පෙපේම ස්ට්‍රෝං මූවමන්ට් එකක් ගත්තනේ ජැන් පළවෙනිදා. ඉතින් ඒවට එක්ස්චේන්ජ් උත් සපෝට් කරා. ඒ කියන්නේ මේ 2026 මීම් කොයින් ටිකක් ලොකු අප් එකක් ගන්න පුළුවන්. කියන්නේ අපි සාමාන්‍ය මීම් කොයින් අප් වෙනවා කියලා කියන්නේ ඕල් කොයින් සීසන් එකකට නෙමෙයි අපේ ස්පොට් බෑග් ටික ලික්විඩිටි කල්ලා අරගන්න එකට. ඒ කියන්නේ ස්පොට් බෑග් එක සෙල් කරලා මේ අපේ
ප්‍රොෆිට් එක අරගෙන පැත්තකට වෙන අවස්ථාව තමයි මීම් කොයින් පම්ප් වෙනවා කියලා කියන්නේ. ඉතින් මීම් කොයින් පම්ප් වෙනකොට ඕල් කොයින් සීසන් කියලා හිතනවා නම් ඔයා ඇත්තටම මේ ක්‍රිප්ටෝ මාකට් එකේ බිගිනර් කෙනෙක්. ඒ හින්දා ඒ වැඩ කරන්න යන්න එපා. ඒවෙන් ඔයාගේ මුදල් නැති වෙන්න පුළුවන්. රයිට්. ඒතර මෙතන මීම් කොයින් රැලි එකක් යන්න පුළුවන් පොඩි. හරි. මටත් හිතෙනවා පෙපේ එක මීම් කොයින් වලින් ඔය ෂිප් එක වගේ ඩොමිනේට් කරයි කියලා හිතෙනවා. ඉතින් එතකොට ඒවට කරුණු කාරණා මෙතන සැලකිලා තියෙනවා. රයිට්. ඒතකොට මීම් කොයින් වලට සල්ලි වැටෙන්න පුළුවන් හැකියාවක් මෙතන තියෙනවා. හරිද? ඒකත් එක්කම මේක ලේට් සයිකල් එකක්. ලේට් සයිකල් එකක් කියලා කියන්නේ ඊළඟ ඩම්ප් එකට සූදානම් වීමක් වගේ දෙයක් තමයි මෙතන වෙලා තියෙන්නේ. හරිද? ඒකට හොඳම කන්ෆර්මේෂන් තමයි මේ chart compare කරලා ඔයාලට බලා ගන්න පුළුවන්. රයිට්. මෙතන SMT එකක් දීලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මේ chart එක. හරිද? එතකොට මෙන්න මේ meme coins up වෙනකොට මේ chart වලිනුත් කන්ෆර්මේෂන් ගන්න පුළුවන්. SBET ඊළඟට BMNR right එතකොට මෙතන break of structure එකක් දීලා තියෙනවා. ඉතින් මේවා bullish signs. හරියටම ගත්තොත් මේ meme coin වලට bullish signs. හරිද? ඔය විදිහට up වෙන්න පුළුවන්. ඒක strong confirmation එකක් වෙනවා අපිට. right ඒ strong confirmation එක තමයි මම කියන්නේ meme coins up වෙන්න පුළුවන් කියලා. right ඒකත් එක්කම තව තියෙනවා දේවල් ඕගලන්ට එක කතා කරන්න. මෙන්න මේතන මම ඕගලන්ට කලින් පෙන්නපු නැති charts ටිකකුත් තියෙනවා. right මෙන්න මේකේ මම මේ ඔක්කොම ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට පොඩ්ඩක් අමාරුයි අසනීප තත්ත්වයෙන් ඉන්නේ. ඒකත් එක්ක මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම් මේ මෙන්න මේවා තාම මේ මූව් වෙන්න හිතලවත් නැහැ මේ DeFi එහෙම මෙන්න මේ විදියට total DeFi chart එක ගත්තාම පොඩ්ඩක් bearish තත්ත්වයක් තමයි පේන්න තියෙන්නේ. ඇත්තම කතාව ගත්තොත් එහෙම. මෙතන low highs තමයි දාලා තියෙන්නේ. මේ trend line එක break වුණ ගමන් මේවා dump වෙන්න හැකියාවක් තියෙනවා. මොකද range එකේ උඩ hunt කරලා තියෙන්නේ යටත් hunt කරලා තියෙන්නේ. තව වෙන්න දෙයක් නැහැ. දැන් මෙතන low highs හදලා තියෙනවා. මෙතන structure break කරලා නැහැ. මේක මේ විදියට මෙතනින් reject කරලා dump වුණොත් මෙතනින් structure break වුණොත් මේක ටිකක් dump වෙලා තමයි ආ ඊළඟ movement එක right එතකොට ඔන්න ඔය නිසා ඒව මොනිටර් කරන්න ඕනේ. ඒකත් එක්කම RWA coins වලට ඒ කියන්නේ RWA market cap එකට සල්ලි එනවද කියන එක බලන්න ඕනේ. ඒකත් තාම down trend තමයි යන්නේ. ඉතින් ගොඩක් coins වල ගත්තොත් එහෙම ලොකු up movements නෑ down trends තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔයගොල්ලෝ බලන්න පුළුවන් මේ නිල් පාට dot වලින් දාලා තියෙන ඔය down trend එක සම්බන්ධව. ඉතින් down trend එකෙන් මිදෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ level එක clear කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මේ level එක clear කරයි කියලා. මොකද ඒ තරම් bearish ගතියක් market එකේ තියෙනවා. හරි ඒකත් එක්කම අපි AI පැත්තට ගියොත් AI එක නම් හොඳ performance දුන්නානේ coins up වුණානේ හැබැයි එයත් හොඳ major resistance level එකකට ඇවිල්ලා ඉන්නේ ඒක පොඩ්ඩක් unhealthy right මේ මෙන්න මේ resistance එකට ආපු එක unhealthy හරිද මෙතන liquidity නම් තියෙනවා උඩ right මේවා හරියන liquidity mark කරන්න බෑ මම මේ analyze එකක් හින්දා ගත්තේ මෙතන ඇත්තටම resistance එකට ඇවිල්ලා තියෙනවා මේ resistance එකෙන් reject වුණොත් මෙතන divergence උත් හැදිලා තියෙනවා ඒවත් එක්ක AI coins ආයි dump එකකට යන්න පුළුවන් ඒ හින්දා අවධානයෙන් ඉන්න මොකද තාම ඕල් කොයින් සීසන් නෙමෙයි දින 90ක් තව තියෙනවා අපිට සූදානම් වෙන්න. ඒ දින 90 ඇතුළත තමයි අපි ওই දේවල් සූදානම් වෙන්න ඕන. රයිට්. මීම් කොයින් මාකට් කැප් එක මම ඔයගලන්ට පෙන්නුවානේ. කොහොමද ඒකේ වැඩ කටයුතු වෙන්නේ කියලා රයිට්. ඒතකොට ඒකත් එක්කම අපි මෙන්න මෙතන මේ chart එකට ගියොත් එහෙම. හරිද? deep in chart එකට ගියොත් ඒවා අවුරුදු ගාණක් තිස්සේ තාමත් down trend එකේ තමයි තියෙන්නේ. රයිට්. ඇත්තරම deep in chart එක ගත්තොත් එහෙම down trend එකේ තියෙන්නේ එකපාරට correction අවුලක් ගියා. රයිට්. අපි බලමු. ඩීපින් chart එක එහෙම තියෙන්නේ down trend එකක ලොකු. ඉතින් ඒ coins වලට invest කරපුවා මොකද ඒවා හොඳ bottoms හොයාගෙන තියෙනවා. හරිද? මේ වෙනකොට හොඳ bottoms හොයාගෙන යන ගමන් තියෙන. ඉතින් ඒවා හොඳ bounce ආවම ඔයගලන්ට හොඳ plan එකකට DCA plan එකකට හොඳ investments වලට යන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ ඩීපින් chart එක ගත්තොත් එහම අවුරුදු ගාණක් තිස්සේ down trend එකක යන්නේ. දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඩීපින් chart එක මේ හොඳ movement එකකුත් දීලා තියෙනවා. හරිද? ඩීපින් chart එකේ හොඳ movement එකක් දීලා තියෙනවා. ඔකට බලන්න පුළුවන් PO3 setup එකක් වැඩ කරලා තියෙනවා. ඒකත් එක්කම මම මෙන්න මේ වගේ level එකක් දක්වා up movement එකක් බලාපොරොත්තු වෙනවා. ඒකත් එක්කම මේක bullish වෙන්න හැකියාව ඉඩකඩ වැඩි ඩීපින් එක right. ඒතර ඩීපින් chart එකේ තව තියෙනවා මේ charts ගොඩක් ගැන කතා කරන්න. right ඉතින් අදට මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක valuable වීඩියෝ එකක් වුණා නම් අනිවාර්යයෙන්ම like කරන්න කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අනිවාර්යයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා. ඔයාගේ යාළුවට ALT season එක ගැන හරියටම ඉගෙන ගන්න මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම් හෙටත් හමු වීමේ බලාපොරොත්තු ඇතුව හැමෝටම ජය වේවා